ශ්‍රී ලංකා ගුවන්තොටුපළේ අලුතින්ම නිවේදනය කරලා තියෙන නිල රැකියා පුරපාඩු ගැන කෙරෙන මේ සවිස්තරාත්මක විග්‍රහයට සාදරයෙන් පිළිගන්නවා. ඇත්තදම ගුවන්තොටුපළක් කියන්නේ වෘත්තීයමය වශයෙන් ඊටාම ඉහළ වටිනාකමක් තියෙන රැකියා ස්ථානයක් නේ. ඉතින් 2026 අවුරුදු ඉලක්ක කරගෙන විතින මේ අලුත්ම රැකියා අවස්ථා ගැන හරියටම දැනගෙන ඉන්න එක අයදුම් කරන්න බලාපොරොත්තු වෙන ඕනම කෙනෙකුට ලොකු වාසියක්. කිසිම වෙලාවක් නාස්ති කරන්නේ නැතුව මේ මූලාශ්‍රවල තියෙන විදිහටම මේ තනතුර මොනවද ඒවට තියෙන්න ඕන අත්‍යවශ්‍ය සුදුසුකම් මොනවද කියලා අපි දැන්ම හොයලා බලමු. මේක සෑහෙන ලොකු අවස්ථාවක් විදිහටයි අපිට පේන්නේ. මොකද දැනක නිල වශයෙන් ආයුම් කරන්න පුළුවන් විවෘත රැකියා තනතුරු 13ක්ම මේ යටතේ තියෙනවා. මේක නිකම්ම එක රැකියාවක් නෙවෙයි, විවිධ අංශ, ඒ වගේම විවිධ සුදුසුකම් මට්ටම් වලට ගැලපෙන තනතුරු 13. ඉතින් මේ විශාල පරාසය ඇතුලේ අනිවාර්යෙන්ම Tamanගේ සුදුසුකම් වලට ගැලපෙන එකම එක රැකියාවක් හරි තියෙන ලොකු ඉඩකඩක් තියෙනවා. හරි, මේ විග්‍රහය පුරාවට අපි කතා කරන්නේ මොනවද කියලා කෙටියෙන් බැලුවොත් මුලින්ම රැකියා ගැන දල විශ්ලේෂණයක්, ඊට පස්සේ සෞඛ්‍ය සහ පරිපාලන තනතුරු, තොරතුරු තාක්ෂණ හා තාක්ෂණික තනතුරු, පුහුණු සහ සහායක කාර්ය මණ්ඩලය සහ අවසාන වශයෙන් පියවරෙන් පියවර අයදුම් කරන නිවැරදි ක්‍රියාවලිය ගැන අපි සාකච්ඡා කරනවා. එනම් අපි අපේ පළවෙනි කොටස. ඒ කියන්නේ මේ රැකියා පුරපාඩු පිළිබඳ දල විශ්ලේෂණයෙන් වැඩේ පටන් ගමු. මෙතනදී මුලින්ම අවධානය යොමු කරන්න ඕන කාරණයක් තමයි මේ බඳවා ගැනීමේ ක්‍රමවේදයන්. මේක තනතුරෙන් තනතුරට වෙනස් වෙනවා. සමහර තනතුරු වලට ලිඛිත පරීක්ෂණයක් වගේම සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා. හැබැයි තවත් සමහර තනතුරු වලට ලිඛිත පරීක්ෂණයක් නැහැ. සුදුසුකම් සහ පළපුරුද්ද මත කෙලින්ම සම්මුඛ පරීක්ෂණයෙන් විතරයි තෝරා ගැනීම කරන්නේ. ඉතින් Taman ඉල්ලුම් කරන තනතුරේ තෝරා ගැනීමේ ක්‍රමය කලින්ම දැනගෙන ඉන්න එක ලොකු පෙරසූදානමක්. දෙමපි බලමු අපේ දෙවන කොටස යටතේ තියෙන සෞඛ්‍ය සහ පරිපාලන අංශයේ තනතුරු මොනවද කියලා. ගුවන් තොටුපළක් කියන්නේ ඕනෑම වෙලාවක හදිසි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් තැනක් නේ. අන්න ඒ නිසාම තුන්වෙනි ශ්‍රේණියේ කාර්ය මණ්ඩල හෙද නිලධාරී තනතුර අතිශයින්ම වැදගත් වෙනවා. මේකට ඉල්ලුම් කරන්න නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසර 3ක පූර්ණකාලීන රජයේ ඩිප්ලෝමාවක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් මේ ක්ෂේත්‍රයේ වසර 5ක සෘජු පළපුරුද්දක් තියෙන්න ඕනේ. ඒ වගේම මෙතනදී තරමක් දැඩි වයස් සීමාවක් බලපානවා. අයදුම් කරුවන් අනිවාර්යයෙන්ම වයස අවුරුදු 35ට අඩු අය වෙන්නම ඕනේ. පරිපාලන පැත්තට આવත් සංඛ්‍යාන සහකාර සහ පර්ස කියන තනතුරු සඳහා සාමාන්‍ය පෙළේ විෂයන් 6ක් සමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම ඉංග්‍රීසි සහ ගණිතයට සම්මාන සාමර්ථ්‍ය අත්‍යවශ්‍යයි. ඊට අමතරව උසස් පෙළේ විෂයන් 3කුත් සමත් වෙලා තියෙන්න ඕනේ. මේ අධ්‍යාපන සුදුසුකම් වලට අමතරව අදාළ ඩිප්ලෝමා සහතික, ඉංග්‍රීසි භාෂා හැකියාව වගේම පරිගණක භාවිතය පිළිබඳ හොඳ ප්‍රායෝගික දැනුමකුත් මෙතනදී බලාපොරොත්තු වෙනවා. කලින් වගේම මේ තනතුරු සඳහාත් වයස අවුරුදු 30ට අඩුවීම අනිවාර්ය කරුණක්. හරි. දැන් මේ ඉහළ කළමනාකරණ තනතුරු දෙක ටිකක් සංසන්දනය කරලා බලමු. සහකාර මානව සම්පත් කළමනාකරු සහ සහකාර ගුවන්තොටුපළ කළමනාකරු කියන මේ තනතුරු දෙකටම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් පිළිගත් මූලික උපාධියක් එක්ක වසර 4ක විදායක මට්ටමේ පළපුරුද්දක් ඉල්ලනවා. සුදුසුකම් සමාන වුණාට වෙනස තියෙන්නේ වයස සීමාවේ. මානව සම්පත් තනතුරට වයස අවුරුදු 35ට අඩු වෙන්න ඕනේ වුණාට ගුවන්තොටුපළ කළමනාකරු තනතුරට අවුරුදු 45 දක්වා එයට අයදුම් කරන්න පුළුවන්. ඊළඟට තුන්වන කොටස තොරතුරු තාක්ෂණ සහ තාක්ෂණික අංශයේ තියෙන අවස්ථා මොනවද කියලා අපි ඉක්මනින් බලමු. මේ යටතේ මෘදුකාංග සංවර්ධක, ඒ කියන්නේ software developer තනතුරට ආදාළ IT උපාධියක් හෝ ඩිප්ලෝමාවක් එක්ක වසර 3ක පළපුරුද්දක් අවශ්‍යයි. ඒ වගේම වයස 35ට අඩු වෙන්නත් ඕනේ. හැබැයි ඊට හාත්පසින්ම වෙනස් තනතුරක් තමයි ගුවන් ගමනාගමන සේවා උපදේශක කියන්නේ. මේක ඇවිල්ලා කොන්ට්‍රැක්ට් පදනමේ රැකියාවක්. ඒකට වසර 5ක විශේෂිත පළපුරුද්දක් අත්‍යවශ්‍යයි. මේක උපදේශක මට්ටමේ ජ්‍යෙෂ්ඨ තනතුරක් නිසා වයස අවුරුදු 60 දක්වා ප්‍රවීණයන්ටත් ඉල්ලුම් කරන්න අවස්ථාව දීලා තියෙනවා. තාක්ෂණික පැත්තෙන් බැලුවොත් ගුවන් ගමනාගමන සහ ග්‍රැෆික් කාර්මික ශිල්පීන් වගේ තනතුරු වලට මෙතනදී උසස් පෙළ අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මූලික සාමාන්‍ය පෙළ සුදුසුකම් එක්ක අදාළ ශාස්ත්‍රයේ NVQ4 වන මට්ටමේ සහතිකය හෝ ඊට සමාන පිළිගත් විද්‍යාල සහතිකයක් තමයි බලන්නේ. හැබැයි අදාළ ශාස්ත්‍රයේ වසර 5ක පළපුරුද්දක් අනිවාර්යයි. වයස අවුරුදු 45ට අඩු ඕනෑම කෙනෙකුට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. හතරවන කොටස විදියක ගුවන් තොටුපළක් දුවන්න නැතුවම බැරි පුහුණු සහ සහායක කාර්ය මණ්ඩල තනතුරු ගැන අවධානය යොමු කරමු. වඩු කාර්මික, පේන්ටර් සහ හැන්ඩිමෑන් වගේ තනතුරු වලදී ප්‍රායෝගික පළපුරුද්දට තමයි ලොකුම වටිනාකම ලැබෙන්නේ. අතේ වැඩ තියෙන්න ඕනේනේ. NVQ සහතිකයක් තියෙනවා නම් ඒක ගොඩක් හොඳයි. නැත්නම් අවම වශයෙන් වසර 4ක පළපුරුද්දක් අනිවාර්යයි. ඒ එක්කම වසරක හෝ දෙකක පූර්ණකාලීන වෘත්තීය පාඨමාලාවක් හදාarලා තියෙන එකත් මේ තනතුරු වලට ඉල්ලුම් කරද්දී අත්‍යවශ්‍ය සුදුසුකමක් විදිහට සලකලම.
රිග 3 වන ශ්‍රේණිය තනතුරට සුවිශේෂී අවශ්‍යතායන් ටිකක් තියෙනවා. අධ්‍යාපන සුදුසුකම් ගත්තොත් සාමාන්‍ය පෙළ විෂයන් 6ක් සමත් වෙන්න ඕන. හැබැයි අතරට ගණිතය, සිංහල සහ ඉංග්‍රීසි කියන විෂයන් අනිවාර්යෙන්ම සමත් වෙලා තියෙන්නම ඕනේ. මේ රැකියාවේ ස්වභාවය අනුව වසර 6ක තරම් දිගු පළපුරුද්දක් අපේක්ෂා කරනවා. වයස අවුරුදු 55ට අඩු අයට විතරයි මේකට ඉල්ලුම් කරන්න පුළුවන්. එහෙනම් අපි අපේ පස්වෙනි සහ වඩාත්ම වැදගත් කොටසට ආවා. කොහොමද මේ තනතුරු සඳහා නිවැරදිව ආයුධම් කරන්නේ? මේ සම්පූර්ණ ක්‍රියාවලියේදී අමතක කරන්නම නරක කාරණාව තමයි මේ දිනය. ආයුධම්පත් බාරගන්නා අවසාන දිනය වෙන්නේ මේ 18 වෙනිදා. කිසිම සමාවක් නැතුව දැඩිව ක්‍රියාත්මක වෙන අවසාන දිනයක් මේක. ඒ නිසා කිසිසේත්ම අන්තිම මොහොත වෙනකම් බලන් ඉන්න එපා. අදාළ ලියකියවිලි සේරම ලෑස්ති කරගෙන හැකි ඉක්මනින් ආයුධම් කරන එක තමයි නුවණට හුරු. මේ ආයුධම් කිරීමේ ක්‍රියාවලිය මාර්ගගතව කරන්න බෑ. මේක වෙන්නේ සම්ප්‍රදායික තැපැල් ක්‍රමයට. පියවර 4යි තියෙන්නේ. මුලින්ම අදාළ නිල ආදර්ශ ආයුධම්පත භාගත කරගන්න. ඊට පස්සේ ඒක කිසිම අඩුපාඩුවක් නැතුව පුරවල ඒක දාන කවරේ වම් පැස ඉහළ කෙළවරේ ඉල්ලුම් කරන තනතුර පැහැදිලිව ලියන්න. අවසාන වශයෙන් මේක ලියාපදිංචි තැපෑලෙන් හරි කුරියර් එකකින් හරි කටුනායක තියෙන ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා වෙත යවන්න ඕනේ. මේ සඳහා අවශ්‍ය ආදර්ශ ආයුධම්පත් නිල වශයෙන් ලබා ගන්න පුළුවන් මූලාශ්‍රය තමයි www.rakia.online වෙබ් අඩවිය. මේ හැම රැකියාවකටම අදාළ සම්පූර්ණ දැන්වීම් කියවන්න වගේම අදාළ ආදර්ශ ආයුධම්පත් ලේසියෙන්ම භාගත කරගන්න මේ වෙබ් අඩවිය. රැකියාවට අයදුම් කරන විදිහ දැනගන්න කලින් ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණක් තමයි මෙවැනි රැකියා සඳහා අයදුම් කිරීමේදී ඔබ සතුව අනිවාර්යයෙන්ම ඔබේ යාවත්කාලීන තොරතුරු නිවැරදිව ඇතුළත් කර සකසාගත් CV එකක් සතු විය යුතු බව. ඉතින් තාමත් ඔබ සතුව එවැනි CV එකක් නැත්නම් දැම්ම ඔබට පුළුවන් ලංකාවේ අඩුම මිල ගණන් යටතේ අඩුම කාලයකින් ඔබටම ගැළපෙන දෙස් විදස් පිළිගන්නා નિયમિત වෘත්තීය මට්ටමේ CV එකක් අපි ලවා නිර්මාණය කරගන්න. එවැනි CV එකක් ඔබට අවශ්‍ය නම් දැන්ම තිරෙහි දිස්වන අපේ 078යි 319යි 85යි 35 කියන අංකයට අදම WhatsApp පණිවිඩයක් එවන්න. හරි එහෙනම් අපි දැන් බලමු ඔබ කොහොමද මේ රැකියාවට අදාළ අයදුම් පත්‍රය හා අනිකුත් විස්තර ලබාගෙන නිවැරදිව රැකියාවට අයදුම් කරන්න කියලා. මුලින්ම ඔබට කරන්න තියෙන්නේ www.rakia.online අපේ වෙබ් අඩවියට පිවිසෙන එක. මේ සඳහා ඔබට අවශ්‍ය නම් මේ පහළ වීඩියෝ එකේ අපි ලබා දී තියෙන ලින්ක් එක උනත් භාවිතා කරලා වෙබ් අඩවියට ලේසියෙන්ම පිවිසෙන්න පුළුවන්. ඉන්පසු මෙතන Find Jobs බටන් එක ක්ලික් කරන්න. දැන් ඔබට මෙතනින් අවශ්‍ය රැකියා වර්ගය තෝරා ගන්න පුළුවන්. ඉන්පසු ඔබට කරන්න තියෙන්නේ මෙතනට ඔබ එදිනෙදා සාමාන්‍ය ඇමතුම් සඳහා පාවිච්චි කරන ඔබේ ඩයලොග්, මොබිටෙල් හෝ හච් දුරකථන අංකයක් ඇතුළත් කරන එක. ඉන්පසු ඔබේ දුරකථනයට අපි එවන කෝඩ් එක මෙතනට ඇතුළත් කරලා ඔබට බොහොම පහසුවෙන් අපේ වෙබ් අඩවිය ලියාපදිංචි වෙන්න පුළුවන්. ඉන්පසු ඔබට අවශ්‍ය රැකියා අවස්ථාව තෝරාගෙන ඊට අදාළ අයදුම්පත හා විස්තර ඔබට බොහොම පහසුවෙන් ලබා ගන්න පුළුවන්. මේ සඳහා ඔබේ ජංගම දුරකථනය හෝ ඕනෑම පරිගණකයක් යොදා ගන්න පුළුවන්. එක්වරක් වෙබ් අඩවිය තුල ලියාපදිංචි වීමෙන් පස්සේ වෙබ් අඩවියේ ඇති සියලු රැකියා සඳහා වුවත් දිනපතාම අයදුම් කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා. ඉතින් මේ අයුරෙන් ඊටමත්ම පහසුවෙන් ඔබට මේ රැකියාව සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතිනවා. එය පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි මේ ගමනේ පළවෙනි පියවර. තවත් විශේෂ දෙයක් තියෙනවා මේ වගේ රැකියා අවස්ථා ගැන සහ අනාගතයේ එන්න තියෙන අලුත් පුරපාඩු ගැන දිනපතාම යාවත්කාලීන වෙන්න කැමති අයදුම්කරුවන්ට විශේෂ WhatsApp සමූහයකට එකතු වෙන්නත් පුළුවන්. මේ හරහා අලුත්ම තොරතුරු එසැනින්ම ජංගම දුරකථනයටම ගෙන්වා ගන්න පහසුකම මේ මූලාශ්‍රය හරහා සපයලා තියෙනවා. 2020 වසර කියන්නේ ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරලියක් වෙන්න නියමිත කාලයක්. ඉතින් ඒ දැඩි අවසන් දිනය වෙන මේ 9 වෙනිදා එළමෙන්න කලින් මේ ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය ගමනට එක්වෙන්න අදාළ ලියකියවිලි සියල්ලම දැන් සූදානම්ද? ඇත්තගම මේ වගේ ස්වර්ණමය අවස්ථාවක් මගහැරුණොත් ආයෙත් කවදා මෙහෙම එකක් එයිද කියන්න බෑ. කාලයේ වේගයෙන් යන නිසා සුදුසුකම් නැවතත් පරීක්ෂා කරලා හැකියක්මනින් ක්‍රියාත්මක වෙන එක අනිවාර්යෙන්ම කරන්න ඕන දෙයක්. එහෙනම් නැවතත් මේ වගේම වැදගත් විග්‍රහයකින් අපි හමු වෙමු.